මම මගේ ජීවිතේ ලැජ්ජ වෙච්ච අවස්ථාව මොකක්ද දන්නවද? මොකද ලැජ්ජ වෙච්ච මම ඊට කලින් බලන්න කියලා නැහැ. කියලා නැහැ. මම මේක එකපාරක් පන්තියේ කිව්වා කඩක් කියන්න බැරුණාට. රයිට්. හරිද? කඩක් කියන්න බෑ. කැම්පස් එකේ ෆස්ට් ඉන්න කාලේ. හරිද? මේවා හදාගෙන කැම්පස් ඵලයල්ලා නැත්නම් සදහොත්ති බවුන්දුතේ. කැම්පස් එකේ ෆස්ට් ඉන්න කාලේ ප්‍රසන්ටේෂන් එකක් තිබ්බා පළවෙනි ප්‍රසන්ටේෂන් එක. මොනවලින්ද තියෙන්නේ? සිංහලෙන් කොයිද සිංහලෙන් කැම්පස් ප්‍රසන්ටේෂන් තියෙන්නේ? ඉංග්‍රීසි වලින් තියෙන්නේ. ඉංග්‍රීසි වලින් තියෙන්නේ. කෙල්ලෝ ඉතින් මොකද කරන්නේ? කටපාඩම් කරලා ලියාගෙන ගිහිල්ලා ගිරාවත කෙල්ලෝ එහෙමයි. ඊයෙන් පස්සේ බලමු බොරුද කියලා. හරිද? එහෙට යනවා මෙහෙට යනවා අර හෙට ඇවිත් ගෙනන ප්‍රසන්ටේෂන් කලින් එහෙට යනවා. ආයි මෙහෙට සර් good morning everybody thank you very much. අපි ඔහොම නෑ ළමයි. රයිට් මට එහෙම කටපාඩම් කිව්ලා නෑ. මම හිතුවේ ඉතින් මට ඉංග්‍රීසි පුළුවන්. පුළුවන් ඉතින් ජෙනරල් ඉංග්‍රීසියත් පාස් මම ගියා. දැන් ප්‍රසන්ටේෂන් එක තියෙනවා. ගියන් පස්සේ මම දැන් සයිඩ් එක දිහා බැලුවා. දැන් මම සයිඩ් එක දිහා බලන් ඉන්නවා. එන්නේ ඊළඟ මම good morning කිව්වා. good morning everybody කිව්වා. සයිඩ් එක දිහා බලලා මට දැන් ඊළඟ ටික එන්නේ නැහැ. මොකද්ද මං කරේ? thank you very much කියලා.